අතිරුධිර පීඩනය හඳුනා ගනිමු, පාලනය කරමු, නිහඬ මායя පරදමු. මොකක්ද මේ අතිරුධිර පීඩනය කියන්නේ? එහෙමත් නැත්නම් high blood pressure කියන්නේ. අතිරුධිර පීඩනය කියන්නේ රුධිර නාල හරහා රුධිරය ගමන් කිරීමේදී රුධිර නාල බිත්ති මත ඇති කරන පීඩනය සාමාන්‍ය මට්ටමට වඩා තරමක් වැඩි වීම. මේක වෛද්‍ය විද්‍යාවේදී නිහඬ මායя කියලා හඳුන්වනවා. ඒකට හේතුව තමයි මෙම රෝගය තුළින් විශාල වශයෙන් රෝග ලක්ෂණ පිටතින් පෙන්වුම් නොකලත් ශරීරයේ ඇතුළත එකවර විශාල ලෙස හානි කිරීමට මෙම රෝගයට හැකියාව තියෙනවා. මේ රෝගයට වැඩිපුරම ගොදුරු වෙන පිරිස කවුද? මේ රෝගයට වැඩිපුරම ගොදුරු වන්නේ වැඩිහිටියන්, දියවැඩියා රෝගීන්, ඒ වගේම පවුලේ යම් පුද්ගලයෙකුට මෙම රෝගය පවතිනවා නම් ජානමය සම්බන්ධතා හේතුවෙන් මෙම රෝගය ඇතිවීමේ අවදානම වැඩි. ඒ වගේම වර්තමානයේ වන විට නිවැරදි ජීවන රටාවකට හුරු නොවීම නිසා මෙම රෝගය වැළඳීමේ අවදානම වැඩි වෙලා තියෙනවා. මොනවාද මේ වැරදි ජීවන රටා? නිසි ලෙස ව්‍යායාම නොකිරීම, අයඩින් අධික ආහාර භාවිතය, මානසික ආතතියෙන් යුතුව නිතර කටයුතු වල නිරත වීම, ඒ වගේම කෘත්‍රිම ආහාර රටාවන්ට හුරු වීම වර්තමානයේ අතිරුධිර පීඩනයට දොරටු විවර කරනවා. අපිට මේක පාලනය කරගන්න බැරිද? අනිවාර්යයෙන්ම පුළුවන්. ඒ නිවැරදි ජීවන රටාවකට හුරු වීම තුළින්. නිවැරදි ජීවන රටාවකට හුරු වෙනවා යනු දිනකට අවම වශයෙන් විනාඩි 30ක් පමණ ව්‍යායාමවල නිරත වීම. සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවකට හුරු වීම. ඒ කියන්නේ සීනි අධික, අයඩින් අධික ආහාර වෙනුවට එළදළු, පළතුරු වැඩි වශයෙන් තම ආහාර වේල වෙත එකතු කර ගැනීම. ඒ වගේම යහපත් මානසික සෞඛ්‍යයක් පවත්වා ගැනීමද මෙම රෝගයෙන් වැළකීමට අවස්ථාව උදා කර දෙනවා. ඒ වගේම වර්තමානයේ මෙම රෝගය සඳහා වෛද්‍යවරු විසින් නොයෙක් ඖෂධ නිර්දේශ කරනවා. මෙම ඖෂධ වෛද්‍ය උපදේශයකින් තොරව ලබා ගැනීම හෝ නැවැත්වීම කිසිසේත්ම නොකළ යුතු බව හොඳින් මතක තබා ගත යුතු වෙනවා. එසේනම් නිවැරදි ජීවන රටාවක් හා සෞඛ්‍ය සම්පන්න ශරීරය පිළිබඳ සැලකිලිමත් වීමෙන් මෙම රෝගය වළක්වා ගනිමින් නිහඬ මායя පැරදවීමට ඔබට හැකියාව ඇති බව මෙයින් දන්වා සිටිමු.